ආයිබෝවන් සියලුම දෙනාට මම දැක්කොත් බලන්න නාලිකාවේ ඉරානය සහ ඇමරිකාව යුද්ධය මට මතක හැටියට නම් මේ යුද්ධය පටන් ගත්තේ පෙබරවාරි 28 වෙනි දින. මාසයකට තව ඔන්න මෙන්න තියෙන්නේ. මේ යුද්ධය නිසා අනිත් සියලුම රටවලට සෑහෙන බලපෑමක් එල්ල වුණා. ප්‍රධාන වශයෙන් ඉන්ධන සම්බන්ධව ජනතාවට ඔවුන්ගේ වාහනය ගමනක් බිමනක් යන්න ඉන්ධන සෑහෙන හිඟතාවයකට පත් වුණා. ගමනක් බිමනක් යාමට නොහැකි වීමට තරම්. ඒ වගේම ඉන්ධන ඉහළ යාමෙන් හැම රටකම වගේ ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න දැන් සිදුවී තිබෙනවා ජනතාවට. එහෙම වෙද්දී ඊයේ ඇමරිකානු ජනාධිපතිවරයා තම මාධ්‍ය ආයතන ගෙන්නලා කයිවාරුවක් ගැහුවා. ඔහු කියනවා ඉරානයේ හිතන් ඉන්නවා නම් ඔවුන් දිනුවේ කියලා ඒ සීනයක්ලු. යුද්ධේ දැනට දෙන්නලා තින්නේ ඇමරිකාවලු. 75% දිනලා තින්නේ ඇමරිකාවලු. ඇමරිකාවේ ජනාධිපතිතුමා කියනවා. එතකොට ඔව් මොකද්ද මේ ලැබපු ජයග්‍රහණය? අපි දන්නවා දැන් සාමාන්‍ය ජනතාව හුඟ දෙනෙක් මේ යුද්ධයෙන් මැරුණා. අහිංසක දරුවන් පවා නැති වුණා. ඉතින් ඒ දරුවන් නැති කරගෙන ඇමරිකාවේ ජනාධිපතිවරයා මොකද්ද ලැබපු ජයග්‍රහණය? ජීවිත නැති වුණත් ඔහුට ජයග්‍රහණය පිළිබඳවද ඔහුට ආසාව තිබෙන්නේ. ජීවිත නැති වෙලා ඔහු ලබන ජයග්‍රහණය කුමක්ද? ඒ ජයග්‍රහණය ඇති වටිනාකම මොකද්ද? ජීවිත අහිමි කරගෙන හැම රටකම තමන්ගේ රටේ ඇතුළුව. එම නිසා අපි නම් කියන්නේ මේ යුද්ධය ඉතා ඉක්මනින්ම අවසන් කළ යුතුයි කියලා. දැන් යුද්ධෙට දවස් 5ක සටන් විරාමයකුත් දාගත්තා. මට හිතෙන්නේ මේක දැන් විහිළුවක් කියලා. දැන් සටන් විරාමයක් දාගෙන දවස් 5කට නිකන් අර කොටස් වශයෙන් යන ටෙලි නාට්‍යයක් වගේ වෙලා. එම නිසා තවත් රටට විහිළුවක් නොවි මේ යුද්ධය ඉක්මනින්ම නතර කරන්න කියලායි අපි ඉල්ලා සිටින්නේ. ඒ වගේම මේ යුද්ධයෙන් කිසිවෙක් ජයග්‍රහණය කරන්නේ නැත. අපේ ලෝතුර බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. වෛරයෙන් වෛරය කිසිදා සංසිඳෙන්නේ නැත. එය සංසිඳෙන්නේ අවෛරයෙන් මිස බව. එය අපි ඇමරිකාවේ ඉරානයේ ජනාධිපතිවරුන්ට මතක් කරන්න කැමතියි. එම නිසා මේ යුද්ධය නවත්තන්න. දැන් ඔවුන් ඇමරිකාවේ ජනාධිපතිතුමා කියන අපි සාමයට කැමතියි කියලා. ඒ කියන්නේ ඔහුට මේක මීට කලින් හිතුනේ නැද්ද? ජනතාව මිය යන්නට පෙර. ජනතාව මිය යන්නට පෙරනේ ඔහුට මේක හිතන්න තිබ්බේ. අපි සාමයට සාම සාකච්ඡා කරන්න කැමතියි කියලා. දැන් ජනතාව මැරුණාට පස්සේ ඔහු කියනවා අපි සාම සාකච්ඡාවට කැමතියි කියලා. මේකේ මොකද්ද වෙන්නේ? ගහපු පදයකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. අන්තිමට අහිංසක ජනතාව ජීවිතවලින් වන්දි ගෙප් එකයි උනේ. දවක මුලින්ම හිතුණා නම් ඉවරයි. අපි ජනතාව මැරෙන්න කලින් අපි සාම සාකච්ඡාවට කැමති එන්න කියලා. ඔක දැන් මේ ජනතාව නැතුණා ජීවිත නැතුණාමද තේරුනේ? අනේ මන්ද. අපිට තේරෙන තරමක්වත් මේ නායකයන්ට තේරෙන්නේ නැද්ද කියලා මට හිතෙන වෙලාවකට. ඕක පළවෙනි දවසේම සාම සාකච්ඡාවට දෙගොල්ලම කතා වෙලා ආවනම් මේ ජීවිත රැකෙනවා. එහෙනම් අදටත් ඒ අහිංසක ජීවිත රැකලා තිබෙනවා. දැන් ඒ ජීවිත නැතුණාන් පස්සේ ඔවුන් කියනවා අපි සාම සාකච්ඡාවට කැමතියිලු. ඒතර මේගොල්ලෝ පල්ලි අරන් දින අහිංසක ජනතාවගෙන්නේ. උන්ගේ ජීවිත නැති කරගන්නනේ. බලවතුන්ගේ ඥාතීන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ මේකෙන්. උන් ආරක්ෂා වෙලා ඉන්නේ. මේකෙන් බැටගන්නේ අහිංසක ජනතාව. උන්ගේ ජීවිතවලනේ. ඒක නිසා අපි නැවත වරක් කියන්නේ තවත් ලෝකෙට විහිළු නොකර ආයි යුද්ධ නොකර මේක ඉක්මනින්ම අවසන් කරන්න කියලා. මොකද මේකෙන් බැටගන්නේ අහිංසක දරුවන්, අහිංසක මිනිස්සු. අපිට තේරෙන විදිහ නම් එයයි. යුද්ධයෙන් කිසිවෙකු ජයග්‍රහණය කරන්නේ නැත. එම නිසා දැන් මේ යුද්ධය නතර කරන්න.
එහෙනම් අපි දැක්කොත් බලන්න නාලිකාවෙන් නැවත වීඩියෝ එකකින් හමු වෙමු. සියලුම දෙනාට තෙරුවන් සරණයි.